ජැපෑන් වලදී ලාස්ට් ඩේ එකේ මොකද වුණේ කියලා තමයි ඔන්න ඕගොල්ලන්ට අරගෙන එන්නේ අද වීඩියෝ එකෙන්. ඉතින් ඇත්තටම shopping ටික තමයි අන්තිම දවසේ කරගත්තේ. මොනවද shopping කරේ කාටද මොනවද ගත්තේ කියලාත් අද වීඩියෝ එකෙන් share කරන්න. ඉතින් මම ජැපෑන් වල හිටියේ නගෝයා සිටි එකේ. මොකද නංගි හිටියේ නගෝයා නිසා. ඉතින් නගෝයා හිල්ටන් එකේ තමයි හිටියේ. එදා උදේ බ්‍රෙක්ෆාස්ට් ඉතින් මං යාළුවත් එක්කම බ්‍රෙක්ෆාස්ට් එකට ගියා. අපි බ්‍රෙක්ෆාස්ට් ගන්න අතරතුරේදී නංගිත් ආවා. ඉතින් නංගි ජොයින් වුණාම එයාත් එක්කම ආයි නංගිත් බ්‍රෙක්ෆාස්ට් එකට ජොයින් වුණා. Last day. Last day breakfast. මං හිතන්නේ මේ පාරට වෙයිද මං කරේම shopping කරපෙක. හැබැයි අන්තිම දවසේ ඉතින් ඔක්කොම වැඩ ටික ඉවර කරගන්න ඕනේ හින්දා ඉස්සෙල්ලාම කොහෙටද යන්නේ කොහෙන්ද වැඩ පටන් ගන්න කියලා තමයි plan කරේ. Okay. මම හබීටත් gift එකක් අරන් යන්න ඕන නිසා Apple එකට ගියා. මෙයා හරිය නිකන් මාව අඳුරනවා වගේ hi කිව්වේ. වීඩියෝ කරන දැකලා තමයි ඇත්තටම එයාත් hi එකක් දුන්නේ. හබීට ගත්තේ MacBook Neo එකක්. ඉතින් ඒකේ අලුතෙන්ම launch වෙලා තිබ්බ කලර් එක තමයි gold නිකන් yellow luminous yellow කලර් එකක්. මේ පාර 17 Pro Max එකේ cosmic orange එක වගේ තමයි MacBook Neo එකේ ඇවිල්ලා තිබුණ කලර් එක. ඉතින් ඒකේ කලර්ස් තුනක් තිබුණා. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ Apple එකට ගියාම ඉන්න crowd එක. ඇත්තටම නිකන් මාර සෙනගක් නිකන් දෙනවා වගේ හිතා ගන්න බෑ. ඇයි එච්චර crowded කියලා. සාමාන්‍යයෙන් price difference එකක් තිබුණා පොඩි. නමුත් ගොඩක් crowded. ඉතින් එයාගේ gift එකක් ගත්තා. ඊළඟට අපි ගියේ මගේ gift එක ගන්න. ඉතින් මගේ gift එක කියලා කියන්නේ මේ පාර මම ජපාන් ගියේ මගේ birthday එක දවසේ. ඉතින් හබී කිව්වා මට කැමති දෙයක් ගන්න කියලා. එහෙන් ඉතින් මට ලොකු ආසාවක් තිබ්බා. මං ආසම handbag මගේ collection එකක් තියෙනවා. ඒ collection එකට මම තවත් ගන්න හිතාගෙන හිටපු handbag එකක් තිබ්බා. ඒ handbag එක ගන්න තමයි ඊළඟට ගියේ. ඒකේ මම වෙනම තව අලුත් වීඩියෝ එකක් අරන් එන්නම්. මම කොහොමද select කරේ මම මොකක්ද ගත්තේ ඒකේ collection එකෙන් ඒ වගේම කීයක් විතර වුණාද ඒ දේවල් ටික. ඇත්තටම මම තාම handbag එක ගෙනාවට use කරන්න පටන් ගත්තෙත් නැහැ. ඒක මම ඇත්තටම day to day use කරන්න ඕනි කියලා හිතලා තමයි මේ පාර ටිකක් size එකකින් ලොකු එකක් තෝරගත්තේ. හැබැයි තාම use කරන්න ගත්තේ නැහැ. පස්සේ ගෙනාවට පස්සේ හබිත් එක්කම unbox කරන්න කියලා හිටියට. ඉතින් නංගිත් ආවා යාළුවත් ආවා මාත් එක්ක ඒ shopping එකටත් යන්න. මම ඒකට අනිවාර්යයෙන්ම පොරොන්දු වෙනවා තව වීඩියෝ එකක් අරන් එන්නම් කියලා. ඇත්තටම ජපාන් වල පාකින් ටිකක් එක්ස්පෙන්සිව්. ඉතින් සමහර පාකින් ස්ලොට් වල ඒක පාකින් සිස්ටම් එකක්. අපි ජපාන් හිටපු දවස් ටිකට අපි කා එකක් රෙන්ට් කරලා තිබ්බා. වැඩවලට යන්න ලේසි වෙන්න. ওই විදිහට තමයි ඊළඟට අපේ කා එක ටර්න් එක එනකන් හිටියේ. shopping වැඩ ටික ඉවර වුණාට පස්සේ අපි ගියේ ඩිනර් වලට. ඉතින් මේ ගියපු රෙස්ටොරන්ට් එකේ අපිට ඕඩර් කරාට පස්සේ අපේ ෆුඩ්ස් ඔය වගේ පොඩි රොබෝ කෙනෙක් අරගෙන එන්නේ කෑම ටික ළඟටම. ඒගොල්ලෝ ටේබල් නම්බර් එකට අදාළව අපි ඉතින් එක එක දේවල් ඕඩර් කරලා තිබුණා. කෑම එක ගන්නත් කලින් ටක් ගාලා යන්න හැදුවා ටයිම් මම හිතන අපි පොඩ ටයිම් ගත්ත වැඩි වුණ නිසා. කෑවට පස්සේ අපි තව ඩෙසර්ට් වගේක් ඕඩර් කරා. ඒ ඕඩර් එකත් ওই විදියට ආවා. මචා
ඕඩර් මචා අයිස්ක්‍රීම් ඕඩර් එකක් දැම්ම එක පුඩින් ඕඩර් එකක්. හැබැයි ඒකත් හරිම රසයි. මම ෆස්ට් ටයිම් try කරේ. ඒකත් හරිම රසයි. ওই විදියට තමයි. හැබැයි කැම ටික අපි ගත්තට ඔක්කොම කාලා ඉවර කරගන්නත් බැරි වුණා. ඊළඟ දවසේ දවල් තමයි ෆ්ලයිට් එක තිබ්බේ. ඉතින් උදෙන්ම වගේ හොටෙල් එකෙන් යන්න වුණා. ඒත් බ්‍රෙක්ෆාස්ට් අරගෙන මම හිතන්නේ අරන් ආවට වැඩිය බඩු ගොඩක් ওই විදියට අරන් යන්න තිබුණා. කොහොම හරි මැනේජ් කරගෙන අරගෙන ආවා. ඊට පස්සේ නංගිත් එදා ආවා මං එයාපෝට් යන දවසේ. මොනවා හරි වැඩි වුණොත් එයාට තරන් යන්න වෙයි කියලා. ඇත්තටම ගුණටත් වඩා හිතුවටත් වඩා ගොඩක් බඩු අරගෙන තිබ්බා. ඔය එයාපෝට් එකට යනකොටත් වාහනේ පේන්නේ නැති ගොඩක් බඩු ඉඩ නැති තරමට. ඉතින් මේකේ තව ලස්සන වීඩියෝස් තියෙනවා. මං ඉස්සරහට අරන් එන්නම්. Thank you for watching. Love you all. Subscribe කරලා නැත්නම් එනම් මගේ YouTube channel එක subscribe කරන්න.